ඉතින් හැමෝටම සුබ දවසක්. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකෙන් අරගෙන එන තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් අද කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝම පිස්සුවෙන් වගේ හොයන Honor X7C කියන සුපිරිම ස්මාර්ට්ෆෝන් එක ගැන නැත්ත කතා කරන සුපිරිම වීඩියෝ එකක් අරගෙන. හැමෝම කියනවා මේ ෆෝන් එක ලෙසියෙන් කැඩෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ ප්‍රයිස් එකට තියෙන හොඳම ස්මාර්ට්ෆෝන් එක කියලා. එහෙනම් අපි යමු මේ ෆෝන් එකේ ඇත්ත නැත්ත සම්බන්ධව කතා කරන්න. එහෙනම් කොල්ලනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන මුලින්ම කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ අංගල් 0.6යි 7යි 7ක ඉන්ච් HD ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් TFT LCD ඩිස්ප්ලේ එකක් තමයි මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳ ඩිස්ප්ලේ එකක් කියන්න පුළුවන් කමක් නැහැ. ඇවරේජ් මට්ටමේ ඩිස්ප්ලේ එකක් තමයි මේ ෆෝන් එකේ අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් හොඳ බෙනිෆිට් එකක් විදිහට 120Hz refresh rate එකක් මේ ෆෝන් එකේ දීලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් කියලා මට කියන්න පුළුවන් මේ ප්‍රයිස් එකේ ගන්නකොට. ඉතින් ඒ වගේම තමයි මේ ෆෝන් එකේ 850ක nits අගයක් දරනවා. ඉතින් ඒකත් හොඳ ඇවරේජ් මට්ටමක nits අගයක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ අපි යමු චිප්සෙට් එක සම්බන්ධව. ඉතින් මේ ෆෝන් එකේ Snapdragon 685 කියන චිප්සෙට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ චිප්සෙට් එක නම් සුපිරි චිප්සෙට් එකක් මේ ප්‍රයිස් එකට මේගොල්ලෝ දීලා තියෙන. ඉතින් මේ ප්‍රයිස් එකේදී මේ චිප්සෙට් එක ගොඩක් ෆෝන් වල බලා ගන්න හැකියාවක් ලබා දීලා නැහැ. නමුත් මේ Honor ආයතනයෙන් මේ ෆෝන් එකට මේ චිප්සෙට් එක ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඒක ලොකු බෙනිෆිට් එකක් විදිහට මම දකිනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ ෆෝන් එකේ RAM එක විදිහින් අපි කතා කරොත් mainly 8GB RAM එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට virtual RAM එකක් මේ ෆෝන් එකේ add කරගන්න පුළුවන්. ඉතින් virtual RAM එක විදිහට අපිට තවත් 8GB RAM එකක් add කරගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වලට 16GB RAM එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා තෝරගන්න එක අනුවාට මේකේ ස්ටෝරේජ් එක සම්බන්ධව 128GB ස්ටෝරේජ් එකනුත් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. 256GB ස්ටෝරේජ් එකනුත් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා මිලදී ගන්නකොට. ඉතින් මේ ෆෝන් එකේ කැමරා එක පැත්තට ගියොත් ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගැනීමේ හැකියාවක් අපිට ලබා දීලා තියෙනවා. ඒ කැමරා සෙටප් එකේ මේන් කැමරා එක මෙගාපික්සල් 108කින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 1.75 ඇපර්චර් එකක් මේ කැමරා එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පහළින් 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකත් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කැමරා එකේ 2.4 ඇපර්චර් එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සෙල්ෆි කැමරා එක පැත්තට ගියොත් කනගාටුදායක දෙයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි මෙගාපික්සල් 8ක වගේ ලෝ ක්වොලිටි කැමරා එකක් තමයි සෙල්ෆි කැමරා එක විදිහට අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් ඔයාලට 1080p ෆොටෝ වීඩියෝස් ලබා ගැනීමේ හැකියාවක් මේ සෙල්ෆි කැමරා එකෙන් අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් ඒ කැමරා එකේ 2.0 ඇපර්චර් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ ෆෝන් එකේ බැටරි එක සම්බන්ධව. ඉතින් මේ ෆෝන් එකේ බැටරි එක මිලිඅම්පියර් 5200ක බැටරි කැපැසිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇවරේජ් මට්ටමක බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒ වගේම තමයි 35W ෆාස්ට් චාර්ජින් පහසුකම මේ ෆෝන් එකේ ඉම්ප්‍රූව් වෙලා තියෙන එක ලොකු බෙනිෆිට් එකක් විදිහට මම දකිනවා. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ රන් වෙන්නේ Android 14 කියන Android version එක. ඉතින් ඔයාලට ඕනම application එකක් පහසුවෙන් run කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම Magic OS එක තමයි OS 8 කියන එක තමයි මේකේ run වෙනවා අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ ෆෝන් එකේ security එක සම්බන්ධව. ඉතින් side mounted fingerprint අපිට මේ ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. power button එකේමයි side mounted fingerprint එක අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් face unlock පහසුකමත් මේ ෆෝන් එකේ improve වෙලා තියෙනවා. තවත් විශේෂම දෙයක් තමයි මේ ෆෝන් එකේ IP64 කියන සිස්ටම්ස් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා කුණු දූවිලි වලින් ඒ වගේම ෆෝන් එකට වතුර යම්තාක් වැටුණට වැස්සකින් වගේ ආරක්ෂා වෙන්න හොඳ IP රෙසිස්ටන්ස් එකක් මේ ෆෝන් එකේ බලා ගන්නට පුළුවන්. කනෙක්ෂන් පැත්තට ගියොත් 4G සිග්නල් මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම Bluetooth වගේ ඔයාලට මේන් ඔප්ෂන් ටික මේ ෆෝන් එකේ ඉම්ප්‍රූව් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්.
5.0, GPS, NFC, 3.5mm. එවගේම මේ ෆෝන් එකේ 3.5mm ජැක් එකත් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ෆෝන් වල දැන් 3.5mm ජැක් එක බලා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ෆෝන් එක අපිට Type C charging port එකක් තමයි මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ ෆෝන් එකේ විශාලත්වය සම්බන්ධව. ඉතින් ඔයාලට මිලිමීටර් 166.9කින් මේ ෆෝන් එකේ දිග බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ පළල මිලිමීටර් 76.8කින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ෆෝන් එකේ තුනී සහ ඝනකම් බව මිලිමීටර් 8.2.4කින් බලා ගන්න පුළුවන්. ඉතින් විශාලත්වයෙන් වැඩි සාමාන්‍ය බජට් ෆෝන් එකක් කියලා මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ ෆෝන් එක ග්‍රෑම් 196ක් වගේ බරකින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු බරක් නැහැ. සාමාන්‍ය බජට් ෆෝන් එකක බර මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්නේ මේ ෆෝන් එක ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා ඕනෑම වෙළඳ සැලකින් වගේම නම් දරාපු සිංගර ආයතනයෙන් වුණත් ඔයාලට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මිල රුපියල් 59990ක් වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඊට වඩා අඩු මුදල් වලටත් ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. විශ්වාසදායකව ඔයාලට පුළුවන් Google එකේ වුණත් සර්ච් කරලා වැඩි විස්තර බලා ගන්න. මේ ෆෝන් එක ගැන මට කියන්න පුළුවන් මේ ප්‍රයිස් එකට මේ ඉම්ප්‍රූව් වෙලා තියෙන දේවල් හොඳටම මදි කියලා. ඉතින් මීට වඩා දෙයක් මේ ප්‍රයිස් එකට අපිට කරන්න තිබුණා. ඉතින් මේ ප්‍රයිස් එකට මේ ඉම්ප්‍රූව් වෙච්ච දේවල් ගොඩක් අඩුයි කියලා මට හිතෙන්නේ. ඉතින් ඔයාලට හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.